all boys පෙර ගමනක් යනවා. ඊට උත් ගාන පස්සේ කියන්නේ දෙවන ලෝක යුද්ධ කාලෙට 1941 අවුරුද්ද සෝවියට් සාමාන්‍ය සොල්දාදුවෙක්. ඔබටයි මේ වටේ ඉන්න සෙට් එකටයි සම්බන්ධ වෙන ජර්මනියට විරුද්ධව සටන් කරන්නේ. මොකද දැන් උඹලා භූමිය අල්ලගෙන ඉන්නවා. හැබැයි මම ලොක්කල වලට කියනවා දැන් අටැක් කරන්න එපා. පොඩ්ඩක් ඔබ කියලා. බඩේ ඉන්න ප්‍රශ්නය. මොකද උඹලගේ භූමියට සතුරු එද්දි උඹලා තාම කිසි දෙයක් කරගන්න බැරුව උඹලා බලන් ඉන්නවා. ඊට පස්සේ කාලයත් එක්කම වින්ටර් එක උදා වෙනවා. වින්ටර් නැත්නම් සීත කාලය කියන්නේ ජර්මන් සොල්දාදු පුරුදු වෙච්ච කාලගුණයක් නෙමෙයි. ඒගොල්ලන්ට සෝවියට් රටේ සීතලත්වයේ තරම් කරනවා. ඒගොල්ලන් යුද්ධ ටැංක වැඩ කරන්නේ නැති වෙනවා. ආහාර සප්ලයි නැති වෙලා යනවා. ඒ වගේම ඒගොල්ලන් ලේට අදෙන්න පටන් ගන්නවා. මොන ඔය වෙලාවේ බ්ලැක් ලොක්කම කමාන්ඩර් කෙනා දැන් ගහපන් කියලා. බලන්න මේ කට්ටියත් එක්කම ගිහිල්ලා බල දැන් මේ විරුද්ධ සටන් කරන්න පටන් ගන්නවා. මොකද බල දැන් හුරු සීතලේ සටන් කරනවා. බල කිසි ප්‍රශ්නයක් නැතුව බල ට්‍රේන් එකලා තියෙන විදියට බල සටන් කරනවා. ජර්මනිය පොඩ අසුබහින්න පටන් ගන්නවා. අඩිය දවසින් දවස ජර්මනිය ආපහු අසුබහිනවා. හරි. ඉතිහාස කතා ඉවරයි. අපි දැන් වර්තමානයේ. ඉතපා ඒ යුද්ධ කියන්නේ ඔබේ ජීවිතය කියලා. ඔබේ පඩි පිටිවසර යන්න කාලයක් ආවම පිටිවසර යන්න ඔබේ හේතුවක් ආවම ඔබ අනිවාර්යයෙන් පිටිවසර යන්න වෙනවා. ඔබේ ජීවිතේ ඔබට පිටිවසර යන්න වෙලාව දෙන්නේ ඔබ ශක්තිමත් කර. ජීවිතේ මචං හැමදාම එකම වේගෙන් ලස්සනට ගත කරන්න හම්බෙන්නේ. බලන්න පොඩි කාලෙම ඔබේ ජීවිතේ වැටීම් තියෙනවා. ජීවිතේ නැගිටින් තියෙනවා. හැබැයි ඔබේ ජීවිතේ කදයක්ම හරියට බලන්න. මොන දේ වුණත් ඔබේ ජීවිතය ඉස්සරහට ගලාගෙන යනවා. ඔබට ලාඩාල හිටියත් බෝතලින් නැගිලා වැඩ කරන්න පටන් ගත්තා. ඔබේ ජීවිතය ඉස්සරහට යනවා. ඔබට වෙනස් කරන්න පුළුවන් එකම දේ තව කාලෙකින් ඔබ ජීවිතේ ඔබ ගත කරන විදිය විතරයි. රවි ඔබ නවත්තන්න බෑ. කාලය යන්නේ ඔබ නවත්තන්න බෑ. ඔබ නවත්තන්න පුළුවන් එකම දේ ඔබ ජීවිතේ ඔබ විනාශ කරගන්නවා. ඔබ ජීවිතේ ඔබ සාර්ථක මිනිස්සෙකුට අවසන් කරනවා කියන්නේ. ඔබ දැකලා තියෙනවා සමහර ගොල්ලෝ ඉන්නවා. එෆේ ගන්න යවුනාට පස්සේ අඬාගෙන ඉන්නවා. උන්ට තැන්නේ ආවේ එකම ගෙල්ල පස්සේ අඬාගෙන ඉන්නවා. හැබැයි සමහර උන් ඉන්නවා. උන්ගේ වැටිච්ච වෙලාවේ උන් මරනවා. හැම මිනිස්සෙක්ම වැටෙනවා. ඒක සාමාන්‍යයි. හැබැයි තේරුම් ගන්නවා. තමන්ගේ වටිනාකමක් නැත්තම් මංගා විදිහට රැඳෙන්නේ නැහැ කියලා. උන් තමන් වටිනාකමක් හදාගෙන උන් පටන් ගන්නවා. උන් ජිම් එකකට ගිහලා සෙල්ලම් කරනවා. බිස්නස් එකක් පටන් ගන්නවා. මිනිස්සුත් එක්ක කතා බහ කරන්න පුරුදු වෙනවා. ඇඳුම් පැළඳුම් අඳින්න පටන් ගන්නවා. උන් තමන්ගේ ජීවිතය වෙනස් කරගන්නවා. උන් අනිත් සර්ප්‍රයිස් කරගෙන ආපහු සුපිරි විදියට නැගිටිනවා. Oh, you have no idea. මේ ජීවිතේ කොහොමද කවන්නේ නැගිටපන්. පිට දැන්නුනේ ඔයාලට ඔබ වැරද්දක් කරපු හින්දා වැරද්ද අනාගන්න. වැරද්දෙන් ඉගෙන ගන්න. සුපිරි මනුස්සයෙක් කියලා ආයෙ නැගිටපන්. ඔබ මොටිවේට් කරන්න. ඔබ මඟ පෙන්නන්න ඕන වෙලාවට මොටිවේට් අපි ඉන්නවා ඔබත් එක්ක.